එනවද මාත් එක්ක ගලක් උඩ හැංගුණු ලස්සන පන්සලක් බලන්න යන්න. මේ තමයි ඉඹුල කන්ද විහාරය. ඔයා කොළඹ ඉඳන් යන කෙනෙක් නම් විනාඩි 45ක වගේ දුරකිනොත් හෝමාගම කොට්ටා වගේ ඉඳන් යන කෙනෙක් නම් ඔයාට විනාඩි 15ක වගේ දුරකින් මේ ඉඹුල් කන්ද විහාරය බලන්න යන්න හැකියාව තියෙනවා. ඔයා දන්නවද මේ ඉඹුල කන්ද විහාරයට ඇත්තටම නම හැදුනේ කොහොමද කියලා? ජනප්‍රවාදවලට අනුව ඉස්සර කාලේ මේ කන්දේ පැරණි ඉතා විශාල ඓතිහාසික දිවුල් ගසක් හෝ ඉඹුල් ගසක් තිබිලා තියෙනවා. පස්සේ කාලයත් එක්ක මේ ස්ථානය ඉඹුල කන්ද බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඉතින් ඔහොම තමයි ඉඹුල කන්ද විහාරය බවට වර්තමානයේදී මේ විහාරයට නම හැදිලා තියෙන්නේ. මෙම විහාරස්ථානයට කලාපය කඩුවැල, හංවැල්ල, හෝමගම සහ කෝට්ටේ සීමාවලට ඈත් වෙනවා. සීතාවක රාජසිංහ රජුගේ සහ කෝට්ටේ යුගයේ ලන්දේසි හා පෘතුගීසි සටන් පැවති වටපිටාවකට මේ ප්‍රදේශය ඈත් වෙනවා. කන්ද නැගගෙන ඉස්සරහට යද්දී අපිට මුලින්ම පේන්න තියෙන්නේ ලක්දිව ශාසන ඉතිහාසය වෙනස් කළ ඒ අසිරිමත් සිදුවීම. ඒ තමයි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ පිරිස ජයශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ඒ ඓතිහාසික සිදුවීම. ඊටමත් සජීවී විදිහට ඒ අනුරුවක් මෙම ස්ථානයේ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පන්සල බලන්න ගියොත් මේ නිර්මාණයත් ඔයාලට බලන්න පුළුවන් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ හැමදාම දකින කොන්ක්‍රීට් වනාන්තරේ කාර්ය බහුලත්වයෙන් මිදලා ඊතර පොඩි හරි නිදහසක් හොයන කෙනෙක් නම් ඔයා යන්න ඕන තැනක් තමයි මේ ඉඹුල කන්ද පන්සල කියලා කියන්නේ. දැන් මම ඔයාලට එක්ක යන්නේ මේ පන්සලේ තියෙන ලස්සනම තැන බලන්න. පොළොන්නරුව පාලනය කරපු මහා පරාක්‍රම රජතුමාගේ අදුෂ්‍යමාන ගල් විහාර කලා ශිල්පී අසිරිය ඒ විදිහටම මේ විහාරයට රැගෙන එන්නට මෙහි නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා. හිදි පිළිමෙන් විහිදෙන මහා සමාධියත්, හිටි පිළිමේ ඇති කාරුණික දෙනෙත්, සිංහසේයාවෙන් සැතපෙන මහා පිරිනිවන් වංශකයත් එකම බිමකදී වන්දනාමාන කරගන්න ලැබීමත් ඉතාමත් වටිනවා. මේ වගේ ලස්සන තැන්වල සුන්දරත්වය විඳින ගමන් මේ තැන් ආරක්ෂා කරගන්නත් උදව් වෙන්න කියලා ඔයාලා හැම කෙනෙක්ටම මතක් කරනවා.